දෙවිවරු ළඟට එනවා. දෙවියෝ ළඟට එනවා. Taman හරිනම් දෙවියෝ ළඟට එනවා කියන එක හොඳට තේරෙන්න කතාවක් කියන්න. ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙච්ච කොල්ලෙක් අවුරුදු 18න් 19න් කෙල්ලෙකුට කිව්වා මම ඔබට ආදරේ. කෙල්ල කිව්වා ඔහොම නෙවෙයි යම රාජ්‍යරුව බැන්දත් ඕනම් බඳින්නේ නැහැ. කෙල්ල කිව්වා. ඊට පස්සේ කිව්වා මම ඔබට ඇත්තටම ආදරේ. උඹ දන්නවා මම පාටි වලට ගිහිල්ලා බීලා වැටිලා තියෙනවා. උඹගේ ආදරේ වෙනුවෙන් මම අද ඉඳලා බොන්නේ නැහැ කිව්වා. කෙල්ල ඌව ප්‍රතික්ෂේප කළා. එයා බොන්නේ නැතුන් හිටියා. ඊට පස්සේ ආයි මුණ ගැහෙනවනේ. මුණ ගැහෙනකොට හිත පෑරෙනවනේ. දැන් කෙල්ල දකින්නවා කෙල්ල අහක බලාගෙන යනවා. එතකොට ඇවිල්ලා එයා මොකද කරන්නේ? අම්මට තාත්තට සැර කරන්න හිතෙනවනේ. ඒක නතර කළා. මේ ඔක්කොම ගලේ කෙල්ලට ආදරේ. මේ මිහි මණ්ඩලේ මේ මිනිස්සුත් ඉන්නවා. දුප්පත් කොල්ලා. කොරියන් විභාගෙ ලියලා කොරියාවෙ ගියා. යන දවසේ මැසේජ් එකක් දැම්මා. මම යන්නේ උඹට හොඳ අනාගතයක් ඇති කරගන්න සල්ලි ටිකක් හොයාගෙන එන්න. ආරකි මැසේජ් එකක් කිව්වා තුක් නොදකින් කියලා. ඊට පස්සේ කොල්ලා ගියා. ඊඩමක් ගත්තා. ගේ හදාගත්තා. ඊට පස්සේ බොන්නේ නැහැ. හන්දිවල රස්තියදු ගහන්නේ හැම එකම කළා. මොනවද වැරද්දක් විදියට පේන්නේ ආදරය වෙනුවෙන් හදාගත්තා. අවුරුදු 10ක් ගිය තැන කිව්වා ආයෙත් කෙල්ල මොන ගිහිල්ලා කිව්වා මට උඹ බඳින්න ඕන. මගේ ජීවිතේ උඹත් එක්කමයි තියෙන්නේ කියලා. මේක ගස්සගෙන ගිහිල්ලා දේවාලයකට ගිහිල්ලා ඉතින් පොල් ගෙඩියක් කරකලා ගැහුවා මේක නම් එපා කියලා. මොකක් හරි අර කුසපභාවතිකයි කතාවක් වෙන්නේ නැති. මේ සිද්ධිය වෙලා දැන් මාසයක් දෙකක් වගේ. එදා රෑ දෙවියෝ හීනෙන් පෙනුණා. දෙවියෝ හීනෙන් පෙන්නලා කිව්වා උඹට තියෙන උඹ ඒකා උඹට ආදරේද? ආදරේ. උඹ නිසා ඒකා වෙනසුණාද? වෙනසුන්නේ නැහැ කිව්වා දියුණු වුණා කිව්වා. ඇයි අද කාලේ නම් කෙල්ලෙක් බෑ කියපු ගමන් බොනවනේ. මෙයා බීමන නතර කළා. ඊට පස්සේ කෙල්ලෙක් බෑ කියපු ගමන් හන්දියට ගිහිල්ලා බයිසිකලයට හේතු වෙලා පාර දිහා බලා ඉන්නවනේ කොකා වගේ. මේක එහෙම නෑ. පන්සිල් ගැනම දෙයිය ඇහුවා. උඹ නිසා මේක බොනවද? නෑ. උඹ නිසා මේක දියුණු වුණාද? ඊට පස්සේ කිව්වා දියුණු වුණා. උඹ නිසා කුසල් වැඩුවද අකුසල් වැඩුවද? කුසල් වැඩුවා. එතකොට බලාපංකව ආදරේ වෙනුවෙන් දියුණු වෙච්ච ආදරේ වෙනුවෙන් අකුසල් අත්හැරපු මේ වාගේ මිනිසෙක් සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද ඇහුවා. සත්පුරුෂයෙක් කිව්වා. ඊට පස්සේ කිව්වා සත්පුරුෂයෙක් ඔය වගේ උඹට යෝජනාවක් කරද්දී තෝ පොල් ගහනවා කියලා කියන්නේ තෝ උපදින්නේ නිරේ කිව්වා. ආයෙ ආවොත් පොල් ගෙඩියක් අරගෙන තෝගේ ඔළුවේ ගහනවා කියලා. පහුවදා කියලා කැමති වුණා. එහෙනම් හොඳ කොල්ලන්න කපුකම් කරන්නේ කවුද? දෙයියෝ. මං උපමාවට කිව්වේ